ආයිබෝවන් අදත් අපි ලෑස්ති වෙලා ඉන්නවා හරිම ලස්සන අත්දැකීම් හරහා යන ගමනකට මේ ජීවිතයට කෝටියක් අද බොහෝම වටිනා තරගකරුවෙක් එක්ක අපි ලෑස්ති වෙලා ඉන්නවා බොහෝ දේ කතා කරන්නත් ඒ වගේම තව ප්‍රශ්න ක්විස් කීට් එකේ දෙකකටයි අපිට උත්තර දෙන්න තියෙන්නේ. ක්විස් කීට් එකේ ප්‍රශ්න දෙකකට උත්තර දීලා ටකස් ගාලා බැටල් රොයල් එකට යන්න. හරි. විනුර දම්පගේ. කොහමද පුතා? ගොඩක් nice සරගම. හොඳයි. අපි හොඳට ඉන්නවා. හරි. විනුර මට කියන්නකෝ අද හම්බ වෙන කට්ටියට කවුද ඔයා? මගේ නම විනුර දම්පගේ. අවුරුදු 24ක් වුණා විතරයි. මම දැන්ට පෞද්ගලික ආයතනයක් කියන්නේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් ගාව ඇසෝසියේට් ඉංජිනේරින් කෙනෙක් වැඩ කරනවා. ඒ වගේම මම තාම අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක් පෞද්ගලික විශ්වවිද්‍යාලයක 4 වෙනි අවුරුද්දේ ඉගෙනමු ලබන්නේ. 4 වෙනි අවුරුද්දේ ඉගෙනමු ලබනවා. ලොකු බලාපොරොත්තු ගොන්නක් තියාගෙන නේද? ලොකු තැනකට යන්න. හරි. ජාත්‍යන්තරයේම නිකන් හොල්ලලා තියන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනේ. අනිවාර්යයෙන්ම. හරි විනුර. අපි අද ලෑස්ති වෙලා ඉන්නේ ක්විස් කීට් එකට. ක්විස් කීට් එකේ තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. ඔයාලට කොච්චර තව පව කීස් තියෙනවද? පව කීස් දෙකක් තියෙනවා. පව කීස් දෙකක් තියෙනවා. මොනවාද මේ පව කීස්? ෆේස් chat එකයි family feed එකයි. ෆේස් chat and family feed දෙකම තියෙනවා. ඒ කියන්නේ හොඳ අවස්ථාවක් තියෙනවා අපිට. ප්‍රශ්න දෙකක් තියෙනවා. ෆේස් chat එකයි family feed එකයි දෙකමත් තියෙනවා. හරි. එහෙනම් අපි යමුද වැඩේට? යමු. මේ ක්විස් කීට් එකේ 3 වෙනි ප්‍රශ්නය. මේ අතරින් නිල වශයෙන් බෞද්ධ රජ කෙනෙකුන් ලෙස පිළිගත හැක්කේ කවුද? A. මුටසීව රජු, B. අභය රජු, C. පණ්ඩුකාභය රජු, D. මහා සිව රජු. මුටසීව රජු කියන්නේ ඇත්තට මට ලොකු අයිඩියා එකක් නැහැ මේ ප්‍රශ්නේ ගැන. මුටසීව රජතුමා මම හරිනම් මම මට මතක විදිහට පණ්ඩුකාභයතුමාගෙන් පස්සේ රජ වුණේ මුටසීව රජුද මම හරියටම අයිඩියා එකක් නැහැ කියන්නේ මේ ප්‍රශ්නේ මේ කියන්නේ ෆැක්ට් එකක් පණ්ඩුකාභය රජුරෝ කියන්නේ අනුරාධපුරේ ආරම්භක රජතුමා එයාගේ අම්මා තමයි උන්මාද චිත්‍රා කියන්නේ මං හිතන්නේ තාත්තා තමයි දීර්ඝගාමිනී කියන්නේ. එතකොට ඒ දෙන්නගේ පුතා තමයි පණ්ඩුකාභය රජුරෝ මං හරිනම් එයාගේ තමයි අර කියන්නේ මාමලා 10 දෙනෙක් හිටියා. ඒ මාමලාව කියන්නේ පොඩි කාලේ මේ කියා තියෙන එයා කවදාරි පුතෙක් හම්බුනොත් එහෙම උන්මා චිත්‍රාවට මේ එයාගේ මාමලාව මරනවා කියලා එක හන්දයි මාමලා බලාගෙන ඉන්නේ කියන්නේ පුතෙක්ද දුවෙක්ද හම්බෙන්නේ. ඊට පස්සේ අර පුතෙක් හම්බුනාම එයාව හංගලා ඒ ළමයාව මාරු කරලා අර ඒ වගේ ඉතිහාස කතාවක් තියෙනවා. නිල වශයෙන් බෞද්ධ රජ කෙනෙකු ලෙස පිළිගත හැක්කේ කවුද? මහා සීව රජු, මුටසීව රජු, අභය රජු, පණ්ඩුකාභය රජු. පණ්ඩුකාභය රජු වන්ද කියලා හිතෙනවා. ඒත් මුටසීව රජු පව කීස් දෙකකුත් තියෙනවා. පව කීස් දෙකකුත් තියෙනවා. ඇතර ගැන මට මේ ප්‍රශ්නේ කියන්නේ මේ මොකද්ද උත්තරේ පොඩිවත් ක්ලූ එකක් නැහැ. මුටසීව අහලා පුරුදුයි කියනට කොතනද හම්බෙන්නේ කියන එක ගැන මට හරියටම අදහසක් නැහැ. නිල වශයෙන් බෞද්ධ රජ කෙනෙකු ලෙස පිළිගත හැකියි. නිල වශයෙන් බෞද්ධ රජ කෙනෙකු ලෙස පිළිගත හැකියි.
මට මේක ගැන අයිඩියා එකක් නැහැ කියන්නේ. උත්තරයක් විදිහට දෙනවා නම් මේ කියන්නේ මට හිතෙන්නේ උත්තරේ C කියන එක. ඒ වුණාට රිස්ක් එකක් ගන්න නැතුව කියන්නේ කොහොමත් පව කිස් තියනවනේ. පව කිස් දෙකක් තියෙන නිසා අපි බලමු සේෆ් ප්ලේ කරන්න. මම ගන්නවා ෆේස් chat option එක. ෆේස් chat. right. කාටද ඔයා කතා කරන්නේ? මම කතා කරන්නේ නිමුතු සිරිවර්ධන කියන අයට. නිමුතු සිරිවර්ධන. නිමුතු සිරිවර්ධන. කවුද නිමුතු සිරිවර්ධන කියන්නේ? නිමුතු සිරිවර්ධන කියන්නේ අපේ ඉස්කෝලේ අපිට වඩා අවුරුද්දක් සීනියර් අයියා කෙනෙක්. එයා කොළඹ යුනිවර්සිටි එකේ ලෝ තමයි කරේ. දැන් මම දැන් ඩිග්‍රී එක ඉවරයි. ඒ වගේම එයා හිස්ටරි උගන්වනවා. එහෙනම් ඉතින් ප්‍රශ්නයක්. සහ එයා කියන්නේ හරිම දක්ෂ අයියා කෙනෙක්. කියන්නේ අපේ ඉස්කෝලේ අවෝඩ් එකක් දෙනවා හැම අවුරුද්දෙම ෆ්‍රිට්ස් කූන්ස් කියලා. ඒක දෙන්නේ most outstanding Anandin of the year. ඒක අයියාගේ අවුරුද්දේ අයියා දින්නා. right. අපිට නිමුතු සිරිවර්ධන මහතාව ලබලා දෙන්න ඩයලොග් 5G Ultra ජාලය ඔස්සේ. hello නිමුතු සිරිවර්ධන. ඔව්. අපිට ඇහෙනවද? ඔව් අයිබුවන්. ඇහෙනවද? අපි ඇහෙනවද? ඔව්. මට ඇහෙනවා. හරි පුතා. දැන් ඔයාගේ මිත්‍රයාගේ කටහඬ ඇහෙයි. ඔයා එයාට උත්තරයක් හොයලා දෙන්න. අයියා නිල වශයෙන් බෞද්ධ රජ කෙනෙකුන් ලෙස පිළිගත හැක්කේ කවුද? මුටසීව රජු, අබේ රජු, පණ්ඩුකාභය රජු, මහාසීව රජු. ආයෙ උත්තර හතර කියන්නකෝ මල්ලි. මුටසීව රජු, අබේ රජු, පණ්ඩුකාභය රජු, මහාසීව රජු. නිල වශයෙන් බෞද්ධ රජ කෙනෙකු ලෙස හැක්කේ මහාසිව රජු. මහාසීව රජු. ෂුවර්දයි? ඔව්. මුටසිව, අබය, පණ්ඩුකාභය, මහාසිව නේ? ඔව් මහාසීව. ඔව් මහාසිව රජු. හරි ඕකේ. හැක්කේ අයියේ බෞද්ධ රජ කෙනෙකු පිළිගත හැක්කේ. හැක්කේ. හරි. මහාසිව රජු වෙනවා. ඕකේ thank you. මං කලින් කිව්වා මට මේකේ උත්තර ගැන ක්ලූ එකක් නැහැ. මං දන්න අදහසක් නැහැ. අදහසක් නැහැ. මං දන්න ටික තමයි කිව්වේ පණ්ඩුකාභය රජුරෝ ගැන. ඒක සාමාන්‍යයෙන් ඕනෙක් කෙනෙක් දන්න දේවල් ටිකනේ ටික. සහ මේ ෆැමිලි ෆීඩ් එක ගන්න එක මං හිතන්නේ මේ ප්‍රශ්නට ඉෆෙක්ටිව් කියලා. ඒක හන්දා අපි නිමුතු අයියා දීපු ආන්සර් එක ගමු. උත්තරේ D මහාසීව රජු. විනුර කොහොම ඉන්නේ? මේ ජීවිතයට කෝටියක් අත්දැකීම් එකතු කරන ජීවිතයට කෝටියක්. හරි විනුර දම්පගේ. මං හිතන්නේ දැන් මේකේ අපිට ගැටේ ලියා ගන්න. මොකද්ද මේකේ ප්‍රශ්නේ? මේ ප්‍රශ්නේ අහන්නේ නිල වශයෙන් බෞද්ධ රජ කෙනෙකුන් ලෙස පිළිගත හැක්කේ කවුද? එතකොට බෞද්ධ බුද්ධ ආගම ලංකාවට එනවයි කියලා අපි නිල වශයෙන් පිළිගන්නේ කොතනද? මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට. මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාවට වැඩම කිරීමට අදාළව තමයි අපි එතනින් තමයි නිල වශයෙන් බෞද්ධ ආගම මෙහි ස්ථාපිත වෙනවයි කියලා අපි කියන්නේ. නමුත් අපිට හිතන්න පුළුවන් බෞද්ධ ආගම යම් තැන්වල යම් මට්ටම් වලින් තියෙනට ඇති කියලා නේ. මොකද හේතුව කාලිංග දේශයත් එක්කත් අපේ සම්බන්ධකම් ගොඩක් තිබුණා. විජය එන වෙලාවෙත් අපිත් එක්ක සම්බන්ධකම් තිබුණා. ඉතින් ඒ නිසා ඊට පස්සේ ආවා ගොඩක් දෙනෙක් එහෙම මෙහාට. ඉතින් සමහර විට අපේ ආගම තියෙන්න තිබුණා. බුද්ධ ආගම තියෙන්න තිබුණා. නමුත් නිල වශයෙන් අපි පිළිගන්නේ එතන ඉඳලා එනවයි කියලා. සහ අශෝක රජුරුවන්ගේ අශෝක රජුරුව විසින් එවන රාජාභරණත් එක්ක අපි රාජාභිෂේකය ලබනවා බෞද්ධ රජ කෙනෙකුන් විදිහට. ඒ තමයි දේවානම්පියතිස්ස රජුරුව. එතකොට දේවානම්පියතිස්ස රජුරුවන්ට පස්සේ ඉන්න රජුරුව කවුද? එතන තමයි ප්‍රශ්නේ. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට දේවානම්පියතිස්ස රජුරුවන්ට ඉස්සල්ලා හිටපු රජවරුන්
ඒ කැටගරි එකට අයිති වෙන්නේ නැහැ. කවුද? මට මතකද පණ්ඩුකා රජුරෝ හිටියේ කලින්. උත්තරය මහාසිව රජුරෝ. මහාසිව කියලා කියන්නේ දේවානම්පියතිස්ස රජුරෝන්ගේ මල්ලි. දේවානම්පියතිස්ස රජුරෝන්ගේ මල්ලි දේවානම්පියතිස්ස රජුරෝන්ගෙන් පස්සේ ඇත්තට මහාසිව රජුරෝන්ගේ කාලේදී තමයි මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්නේ. එහෙනම් අපි යමු. හරි. රයිට්. අපි ක්වෙස් ගේට් එකේ 4 වෙනි ප්‍රශ්නෙට යමු. ඉන්දු ලංකා ගිවිසුම පිළිබඳ වැරදි ප්‍රකාශය කුමක්ද? ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණ ක්‍රමය අලුතින් හඳුන්වා දුන්නේය. මෙය 1987 කොළඹදී අත්සන් කරන ලදී. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය ඇති කිරීමට මෙම ගිවිසුම පදනම විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා මෙයට අත්සන් තැබීය. ඉන්දු ලංකා සාම ගිවිසුම පිළිබඳ ප්‍රකාශනය අහන්නේ. එතකොට මෙතනදී මේ ටිකත් එක්ක මම හිතන්නේ සම්බන්ධයෙන් දේවල් තමයි ඔය මේ 88 89 සමය ඒ ටිකත් එක්ක ළඟින් යන ටිකක් වෙන්න ඕනේ මේක. මේකෙදී මට ෂුවර් උත්තරේ C කියන්නේ මේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය ඇති කිරීමට මට මතක විදිහට මේක හේතුවක් වෙනවා. ඒ කියන්නේ ඔය මේ බලය බෙදීම සම්බන්ධවම දැන් 13 සංශෝධනයේ තමයි කියන්නේ පොලිස් බලය ලබා දීම වගේ දේවල් ගැන මට ඇහිලා තියෙන දේවල් මේ 13 සංශෝධනයේ ඔය ඉන්දු ලංකා ගිවිසුමත් එක්ක බැඳිලා තියෙනවා කියන එක. ඒ වගේම පළාත් පාලන මැතිවරණ ක්‍රමය අලුතින් හඳුන්වා දුන්නේ. පළාත් පාලන මැතිවරණ ක්‍රමය අලුතින් හඳුන්වා දුන්නා කියන එක නම් මට මතකයක් තියෙනවා 82 හරි මම මේ කියන දේවල් සමාද හරියට දන්නේ නැහැ ඒක හන්දා කියන්නේ මේක බලනවා ඉන්නවා නම් ෆැක්ට් චෙක් කරගන්න. ඒ කියන්නේ මම දැන් මේ ගොඩක් කරන්නේ අර මට මොකක් හරි උත්තරයක් හිතෙනවා නම් ඒ උත්තරේ හරි කියලා හිතා ගන්න අනිත් උත්තර අයින් කරන එකනේ. පළාත් පාලන මැතිවරණ ක්‍රමය අලුතින් හඳුන්වා දුන්නා කියන තමයි මට අවුල තියෙන්නේ කියන්නේ. නැත්තම් මට මතකයක් තියෙනවා පළාත් පාලන මැතිවරණ එකක් ඊට කලින් තිබ්බා වගේ එකක්. ඒ කියන්නේ මේ 87 ඉඳුලන් ගිවිසුම කලින්. ඒතොර එහෙම වුණොත් ඒ උත්තරේ වෙන්න පුළුවන්. මේ වැරදි ප්‍රකාශය. ඒකට මට ඒක අර අවුලක් තියෙන්නේ මැතිවරණ ක්‍රමය අලුතෙන් හඳුන්වා දුන්නා කියන එක මොකද අදහස් වෙන්නේ කියන එක. ඊට අමතරව 87 කොළඹදී අත්සන් කරන ලදී කියලා මං දැකලා කියන්නේ මං වීඩියෝස් වලින් මං දැකලා තියෙනවා අර මේ ඒ අත්සන් කරන්න කොළඹට එද්දී අර හිටපු අර ගාඩ් එකට අර මේ ගාඩ් ඔෆ් ඕනර් වගේ හිටපු මේ අපේ රණබිරුවෙක් අර තුවක්කුවකින් ගහන එකක් එහෙම වෙන්නේ මේකට අදාළව නේද? මට අර මේ ඒ වගේ මතකයක් තියෙනවා මට. ඉන්දු ලංකා සාමගිය ගිවිසුම ගැන වැරදි ප්‍රකාශනය අහන්නේ. ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණ ක්‍රමය අලුතින් හඳුන්වා දුන්නේය. පළාත් පාලන මැතිවරණ ක්‍රමය අලුතින් හඳුන්වා දුන්නේය. මේ 1987 කොළඹදී අත්සන් කරන ලදී. ශ්‍රී ලංකා 13 ව්‍යවස්ථාව උත්තරේ C මම හිතන්නේ අයින් කරන්න පුළුවන්. මොකද ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ඇති කිරීමට මං හිතන්නේ මේකෙන් තමා ඒක උනේ ඉන්දු ලංකා සාමගිය ගිවිසුමෙන්. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා මේට අත්සන් තැබීය කියන එක 87 88 89 වෙද්දී ලංකා ජනාධිපති වෙලා හිටියේ රණසිංහ ප්‍රේමදාස මහත්මයා. එතකොට
ඒ සොරි C අයින් කරන්න පුළුවන් සහ මේ 1987 කොළඹදී අත්සන් කරන ලදී කියන එකත් මම හිතන්නේ හරි. B හා C මම හිතන්නේ අයින් කරන්න පුළුවන්. මට ප්‍රශ්නේ තියෙන්නේ Aද Dද කියන එක මම කලින් කිව්වා වගේ ශ්‍රී ලංකා පළාත් පාලන මැති වෙන ක්‍රමය අලුතින්ම 87 දී හඳුන්වා දුන්නද කියන එක ගැන මට අවුලක් තියෙනවා. මොකද ඒ 83 තිබ්බ සංවර්ධන සභාව මැතිවරණ. සංවර්ධන සභාව පළාත් පාලන මැතිවරණ අලුතින්. මේ අන්තිම ප්‍රශ්නේ. අන්තිම ප්‍රශ්න. ශංකර දාම්ප්‍රම ව්‍යවස්ථා 13 වෙනි සංශෝධනයේ අපි ඒක අයින් කරමු. එතකොට 3 එකක් නෙවෙන්නේ. 1987 කොළඹදී අත්සන් කරා කියන එකත් මට ගොඩක් ලාට හිතනවා හරි ඇති කියලා. මම ඒකත් 87 ඉන්දු ලංකා ගිවිසුමත් මම හිතන්නේ හේතුවක් වුණා 88 89 ඒ කාලේ ඇති වෙච්ච කලබලකාරී තත්වයට. එතකොට Aද Dද කියන එක ගැන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි අරගලෙන් තහලා බලමු. අරගලෙන් තහලා බලමු. අහලා බලමු. ෆැමිලි එකෙනුත් අහලා බලමු නේ. හරි. මොනවටද ඉතින්නේ? අන්තිම ප්‍රශ්නේ. හරි. වැරදුනොත් එමේ අතින්නට. හරි එහෙනම් කන්ෆර්ම් මම ෆැමිලි ෆීඩ් ගන්නවා. පළාත් පාලන කියන්නේ පළාත් සභාවද? පළාත් පාලන කියන්නේ පළාත් සභාවද? පළාත් පාලන මැතිවරණ කියන මම හිතන්නේ. ඒක JR ද හිටිය 80. ඔය JR හිටියේ. හරි. ෂුවර්ද? ඔව්. සෝ JR. ඔව්. 13 අත්සංග්‍රහ 87. 87 නේ. අත්සංග්‍රහ JR කියන ෂුවර්ද? ඔය JR ෂුවර්. මේ 13 වෙනි සංශෝධනය හරිද ඒක? 13 සංශෝධනය හරිද ඒක නම් මම දන්නේ නැහැ. ඒක මට මතක විදිහට හරි. වල පළාත් පාලන කියන එක ෂුවර් නේ. හරි. මේ ජීවිතයට කෝටියක්. විනුර දම්පගේ. මම අර කලින් කිව්වා වගේ C කියන උත්තරය කියන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 13 වෙනි සංශෝධනය ඇති කිරීමට මේක හේතුවක් වුණා කියන එක මට මතකයි. ඒක කියන්නේ හේතුවක් වුණා. එතකොට ඒක නිවැරදි ප්‍රකාශයක්. ඒ වගේම දැන් JR ජයවර්ධන මහත්මයා තමයි අත්සන්කරේ කියලා අම්මලා කිව්වා. 1987 කොළඹදී. එහෙම වුණොත් මාර කලින් කිව්වාගේ උත්තරේ ශ්‍රී ලංකා පළාත් පාලන මැතිවරණ ක්‍රමය අලුතෙන් හඳුන්වා දුන්නේ කියන එක. එතකොට ඒ කියන්නේ කලින් පළාත් පාලන මැතිවරණ තිබිලා තියෙන්න ඕනේ. දැන් ආයේ ප්‍රශ්නේ තියෙන්නේ Aද Bද කියන එක. Aද Bද කියලා. ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණ ක්‍රමය අලුතෙන් හඳුන්වා දුන්නේ කියන එක සහ මේ 1987 කොළඹදී අත්සන් කරන ලදී කියන එක. මම කලින් කිව්වා වගේ ජයවර්ධන මහත්මයා 1987 88 89 වෙද්දී හිටිය රාජසිංහ ප්‍රේමදාස මහත්මයා. එතකොට අපිට කාලේ ඉවර වෙලා තියෙන ඔපතේ උත්තරයක් ගන්න ඕනේ.
මම උත්තර ඉදිරිය දෙනවා උත්තරේ A ශ්‍රී ලංකා පළාත් පාලන මැතින ක්‍රමය අලුතෙන් හඳුන්වා දුන්නේ කියන. ඔව්. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය ඇති කිරීමට ඉන්දු ලංකා ගිවිසුම හේතුපාදක වුණා. ඒ වගේම ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයවර්ධන සහ ඉන්දියාව වෙනුවෙන් රජීව් ගාන්ධි මේ ගිවිසුමට අසං කළා. දැන් තියෙන්නේ අපිට මේක 1987ද කියන ප්‍රශ්නේ. පළාත් සභා ඇති වුණේ මේ ගිවිසුම. ඒක වාගේ අම්මා කිව්වා. මේ ගිවිසුම යටතේ තමයි පළාත් සභා ඇති වුණේ. පළාත් සභා ක්‍රමය ඇති වුණේ. උත්තරය ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණ ක්‍රමය අලුතින් හඳුන්වා දුන්නේ. පළාත් පාලන කියලා කියන්නේ පළාත් සභා නෙවෙයි, right? පළාත් පාලන මැතිවරණ ක්‍රමය හඳුන්වලා දුන්නේ ඊට බොහෝ කලකට කලින්. හරි? මට මගේ මතකයේ හැටියට 83 වගේ තමයි පළාත් පාලන මැතිවරණ හඳුන්වලා දුන්නේ. හරි. ඒ කියන්නේ බැටල් රොයාල් එකට යනවා විනුර දම්පගේ. ජය වේවා. යනවනේ? යනවා. එහෙමනම් විනුර දම්පගේ බැටල් රොයාල් එකට යනවා බලන්න ඔහොමම ඉන්න මේ ජීවිතේට කෝටියක්. හරි. දැන් අපි ඇවිල්ලා ඉන්නේ බැටල් රොයාල් එකට. විනුර දම්පගේ. දැන් මොනවද හිතෙන්නේ විනුර? සතුටුයි. ගොඩක් දුර ආපු එක ගැන. ඔව්. එද්දී එහෙම බලාපොරොත්තුවක් තිබ්බා. කෝටියක්කට යන්නේ හැමෝගෙම බලාපොරොත්තුව. අනිවාර්යයෙන්ම. ඒ වුණාට අර හිතුවේ නැහැ ඉතින් මේ එන්න පුළුවන් වෙයි කියලා. නෑ දැන් ආවනේ. දැන් ඇවිල්ලා ඉන්නේ. දැන් අපිට තියෙන්නේ බොහොම පරිස්සමෙන් ඉස්සරහට යන්න. දැන් අපිට කිසිම පවකී එකක් නැහැ. හරිද? ඔයාලට මෙතන ඉඳලා 1 මිලියන් ප්‍රශ්නයක් හම්බ වෙනවා. ඊළඟට 2 මිලියන් වලට ප්‍රශ්නයක් හම්බ වෙනවා. ඊළඟට 5 මිලියන් වලට ප්‍රශ්නයක් හම්බ වෙනවා. ඊළඟට 10 මිලියන් වලට ප්‍රශ්නයක් හම්බ වෙනවා. ඔයාලට 5 මිලියන් ප්‍රශ්නේ 10 මිලියන් ප්‍රශ්නේ උත්තර හම්බ වෙන්නේ නැහැ මුලින්. හැබැයි ඔයාලට තීරණය කරන්න පුළුවන් ඔයාලට උත්තර ඕනේ කියලා. උත්තර 4ක් බලන්න ඕනේ කියලා. එහෙම වුණොත් ඒ ගාන දෙකෙන් පංගුවකට අඩු වෙනවා. විශේෂයෙන්ම උඩම ඉලක්කම 7.5. හරි. එහෙම වුණොත් අපි බලමු. නමුත් අපිට උත්තර ගන්නේ නැතුව ඩිරෙක්ට් උත්තර දීලා අපිට යන්න පුළුවන් රුපියල් 10 මිලියන් වලටම. හරි? රුපියල් කෝටියකටම අපිට යන්න පුළුවන්. හරි. ඒක මෙහෙමයි කියන්නත් පුළුවන්. සමහර විට අපිට මොකද්ද පවර් කී සම්බ වෙනවා කියන්නත් පුළුවන්. නේ? බැරි වෙලාවත් උත්තර දෙන්න බැරුව වැටුනොත් වැටෙන්නේ රුපියල් ලක්ෂ 2කට. එහෙම නැත්නම් වට ඕන වෙලාවක තරගෙන් අයින් වෙන්න පුළුවන් රුපියල් ලක්ෂ 5. ඔයා දැනටමත් ජයග්‍රහණය කරලා තියෙන ලක්ෂ 5ක. හරි? හරි. එහෙනම් අපි යමුද ඉස්සරහට? යමු. මේ විනුර දම්පගේ බැටල් රොයාලේ පළවෙනි ප්‍රශ්නය රුපියල් මිලියනයයි. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම වාර ගණනක් බිඳුවට දැවී ගිය ක්‍රීඩකයා කවුද? ෂේන් වෝන්, කට්නි වොල්ෂ්, මුතයියා මුරලිදරන්, ග්ලෙන් මැග්‍රාත්. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම වාර ගණනක් බිඳුවට දැවී ගිය ක්‍රීඩකයා කවුද? මේ ක්‍රීඩකයන් හතර දෙනා පන්දු යවන්නන්. කියන්නේ විශේෂඥ පන්දු යවන්නන්. ෂේන් වෝන් කියන්නේ ඕස්ට්‍රේලියන් ඩෙක් ස්පිනර් කෙනෙක්.
කර්ට්නි වෝල්ෂ් කියන්නේ වෙස්ට් ඉන්ඩීස් ෆාස්ට් බෝලර් කෙනෙක්. මුතයි මුරලිදරන් කියන්නේ ශ්‍රී ලංකාවේ බිහිවෙච්ච කියන්නේ ලෝකෙන් බිහිවෙච්ච විශිෂ්ටතම රංගපන්දුයන්නෙක්. ග්ලෙන් මැක්ග්‍රාත් කියන්නේ ඔස්ට්‍රේලියන් ෆාස්ට් බෝලර් කෙනෙක්. වැඩිම වාර ගානක් බින්දුවට දැවී ගිය ක්‍රීඩකයා. ඒක තමයි දන්නේ නැත්තේ. අනිත් එක ඔක්කොම දන්නවා. ඒක තමයි දන්නේ. ෂේන් වෝන්, කර්ට්නි වෝල්ෂ් මුත් කෙනෙක්. මේ හතර දෙනාම හිටියේ සාමාන්‍ය කෙනෙක්. ටෙස්ට් ක්‍රිකට් ගොඩක් කියන්නේ දැන් ටෙස්ට් ක්‍රිකට් පොඩ්ඩක් මේ ක්‍රීඩා කරන අඩුයි T20 ක්‍රිකට්, ලීග් ක්‍රිකට් එක. මේ හතර දෙනාම ටෙස්ට් ක්‍රිකට් ගොඩක් මේ ලෝකෙ සෙල්ලම් කරන කාලෙක. ඉතින් ඒක හන්ද ඒ අතිනුත් උත්තරයක් ගන්න අමාරුයි අපිට. ඒ කියන්නේ අර ඔය දැන් ක්‍රීඩකෙක් ගත්තොත් අපි කියමු දැන් ටෙස්ට් ක්‍රිකට් ප්ලේ කරන අඩුයි කියලා. ඒතකොට එහෙම අඩුවෙන් ක්‍රිකට් ශ්‍රී ලංකාවේ බින්දුවට දෙවියන් පුලන් ප්‍රමාණය අඩුයිනේ. ඒතකොට මේ හතර දෙනාම හිටියේ ටෙස්ට් ක්‍රිකට් ගොඩක් මේ ලෝකෙ සෙල්ලම් කරන කාලේ. දැනුත් සෙල්ලම් කරන්න නැතුව නෙමෙයි. ඒකට දැන් ආ ලීග් ක්‍රිකට් එක්ක අර ක්‍රිකට් පොඩ්ඩක් වාණිජකරණය වීමත් එක්ක පොඩ්ඩක් ටෙස්ට් ක්‍රිකට් වල තියෙන අර ඉල්ලුම අඩුයි ප්‍රේක්ෂකයෝ බලන අඩුයි ටෙස්ට් ක්‍රිකට්. ෂේන් වෝන්, කර්ට්නි වෝල්ෂ්, ග්ලෙන් මැක්ග්‍රාත්, තය මුරලිදරන්. නිකන් දලා අදහසක්වත් ගන්න බැරිද මේකේ? කියන්නේ වැඩේ තියෙන කියන්නේ මේ ක්‍රීඩකයෝ හතර දෙනාම පන්දු යවන්න ක්‍රීඩකයෝ. කියන්නේ ඒක යාලා විශේෂඥතාවය තියෙන්නේ යාලට කියන්නේ කණ්ඩායම ශ්‍රී ලංකාව පන්දු යවන්න නෙවියට. එතකොට අර එහෙමවත් පොඩ්ඩක් හිතන්න අමාරුයි. කර්ට්නි වෝල්ෂ්, ග්ලෙන් මැක්ග්‍රාත්. කියන්නේ මට හිතෙන්නේ එක්ක උත්තරේ ඩී ග්ලෙන් මැක්ග්‍රාත් හෝ නැත්තං මුරලි කියන්නේ මුත්තයි මුරලිදරන් කියන එක. මතක් වෙන ක්ලූ එකක්වත් නැහැ. වැඩිම වාරයක් බින්දුවට අවුට් වෙච්ච. ඒක සාමාන්‍යයෙන් මේ කවුරුත් අර තමන්ගේ නමට තියනට කැමති රෙකෝඩ් එකක් නෙවෙයි. හැබැයි ඉතින් තමන්ගේ නමට තියෙන කැමති රෙකෝඩ් යන්න උනට ඉතින් මේ වා කියපු විදිහට මේ ඔක්කොමලා world number 1 බෝලර්ස්ලා වැඩිම වාර ගානක් බින්දුවට දැවී ගිය ක්‍රීඩකයා. තය මුරලිදරන්. ඉතින් මම අන්තිමටම ටෙස්ට් ක්‍රිකට් වලින් රිටයර් වුණේ මුත්තය මුරලිදරන් මම හිතන විදිහට. ෂේන් වෝන්ටත් පස්සේ තමයි මුත්තය මුරලිදරන් රිටයර් වුණේ. විකට් 800ක් ගත්තට පස්සේ. කිසි දෙයක් අදාළ නැහැ නේ පස්සේ. මට හිතෙන්නම උත්තරේ ග්ලෙන් මැක්ග්‍රාත් වෙන්නේ නැති කියලා. ඒ වුණාට ඉතින් ෂුවර් නෑ 100% ෂුවර් නෑ උත්තරේ. වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මොකක්ද අපි කරන්නේ? මේකට එද්දි මගේ ස්ට්‍රැටජි එක තිබ්බේ අර උත්තරයක් 100% දන්නේ නැත්නම් සේෆ් ප්ලේ කරනවා කියන එක. අපේ ස්ට්‍රැටජි එක යා. හිතපු ස්ට්‍රැටජි එකට යනවා. මොකක්ද ස්ට්‍රැටජි එක? සේෆ් ප්ලේ කරනවා. එතකොට මොකද්ද කරන්නේ දැන්? මට හරියටම ෂුවර් උත්තරයක් නෑ සර් මෙතන. උත්තර 4 කියන්නේ. උත්තර 4න් මට හිතුනොත් මේක කියලා මං හිතන්නේ ග්ලෙන් මැක්ග්‍රාත් කියන එක. ඒ අරින්න නැත්තම් මේ
මට ෂුවර් නෑ උත්තරේ. නිසා වා සේෆ් සෝන් එකට යනවා. සේෆ් සෝන් එකට යනවා. හරි සේෆ් සෝන් එකට යනවා කියලා කියන්නේ ඔයාලා රුපියල් ලක්ෂ 5 අරගන්න කල්පනා කරනවා. ඒක තමයි ඔයාගේ අන්තිම උත්තරේ. ඔව්. හරි. ඔව්. දැන් තීරණය කරනවානේ සේෆ් සෝන් එකට යනවායි කියලා. ඒ කියන්නේ ලක්ෂ 5 ඔයා ගන්නවා. උත්තරයක් දුන්නා නම් මොකද්ද පුතා දෙන උත්තරේ? මම දෙන්න උත්තරේ D ග්ලෙන් මැග්‍රාත්. ග්ලෙන් මැග්‍රාත්. අපි බලමු උත්තරේ ලොක් කරලා. ඔයා උත්තරේ එක දුන්නා නම් වා වරදිනවා. කර්ටනි වෝල්ස් 43 වතාවක් බිඳුවට දැවී ගිහිල්ලා තියෙනවා. හරි? ඉතින් මුද්දාජියා නෙමෙයි ඇත්තට. හරි. එහෙනම් අපි විනුර ජයග්‍රහණය කරපු රුපියල් ග්ලෙන් මැග්‍රාත් එංගලන්තේ ග්ලෙන් මැග්‍රාත් 35 වතාවක් බිඳුවට දැවිලා ගිහිල්ලා තියෙනවා. ෂේන් වෝන් 34 වතාවක් දැවිලා ගිහිල්ලා තියෙනවා. මුත්තයියා එතනිනුත් ෂේන් වෝන්ට වැඩිය හොඳයි 33 වතාවක් දැවිලා ගිහිල්ලා තියෙන්නේ. හරිද? ඒ හින්දා අවුලක් නැහැ. හරි? ඒ හින්දා අපි විනුර ඔබ දැන් මේ වෙනකොට ජයග්‍රහණය කරලා තියෙන රුපියල් ලක්ෂ 5 සෙලාන් මොබයිල් බැංකින් ඇප් එක හරහා අපි ඔබේ ගිණුමට ගිණුම් ගත කරනවා. ජය වේවා ජය වේවා ජය වේවා. හරි. එහෙනම් මේ ජීවිතයට